මරණයත් එක්ක සටනක ඉන්නේ කොයි වෙලේ කොයි තැන කොයි ලෙස වැටෙන්නේ වෙයිද දන්නේ guys ඔන්න ඔය තමයි ප්‍රශ්නේ මිනිහා මේ ප්‍රධාන පාරන කෙලින් යනවා වැලි පාරකට ගියපොම් මෙහෙම ණයාගේ සීන් එකට යන්නේ guys සයිනවා ඉතින් අද වීඩියෝ එක කරගන්න එන්නෙත් නෑ අනේ අපේ පාලා ඉන්නේ මාය මල්ලි සින්දුවක් යන හදන්නේ අපි එන සෙට් එකම පොඩි වැඩ ටිකක් තියෙනවා දැන් මේ උදේ 6ට වගේ දැන් හරිද උදේ ඉඳන්ම වහිනවාද guys අපි අද පොඩි ගමන් ටිකක් යන්න බැලුවේ අපි බලමු සෙට් එකම ඉස්සරහන බ්ලොග් එකත් එක්ක ඉන්න ඉතින් මේ ඩේලි සීරීස් එකේ මම හිතන්නේ ඩේලි සීරීස් එකක් ගෙන් තමයි මම බැලුවේ බලමු කොහොමද දැන කියලා එහෙනම් සෙට් එකම ඉස්සරහදී guys හොඳම වයින්ෝ ට්‍රක් පැනලා ඉන්න හොඳම ට්‍රක් පැනලා ඉන්නේ දැන් වෙලාව 6:40යි තාම වයින්නවා උදේ 6:40යි guys වෙලාව දැන් තාම කොහොමද එහෙනත් දන්නේ මම කතා කරනක අද මම මල්ලේට බයික් කිව්වා දෙන්න පුරුදු කරන්න ආවා පාරේ සාරේ ඉන්නේ කොයි වෙලේ කොයි තැන කොයි ලෙස වැටෙන්නේ වෙයිද දන්නේ කියලා ඒ වගේ මේ ට්‍රැෆික් ඉන්නවත් දන්නේ වඩාගෙන යන්නේ ට්‍රැෆික් ඉරියත් guys පොරට බයික් එක පදින්න ඕනේ කොහොම ඉතින් ඩේලි වීඩියෝ සීරීස් එකක් ගේන්න බැලුවේ බලමු කොච්චර දුරට වීඩියෝ එක ඩේලි වීඩියෝ එක කරන්න පුළුවන් දන්නේ මම ඔයාලට පෙන්නන්නම් මූ පදිනවා අද පොඩි වැඩ ටිකක් තියෙනවා සෙට් වෙලා ඉන්නේ නම් vlog එකත් එක අද කීවෙනි vlog එකද දන්නේ නැහැ මම එඩිට් කරනවා තමයි ඒක දන්නේ එහෙනම් මම පෙන්නන්නම් මල්ලි පදින විදිය guys මූ ගැම්මට යනවා මෙතන නවත්තනවා මම ගන්නවා ට්‍රැෆික් එකේදී මෙතනින් පස්සේ guys මට ගන්න දෙනවා අපේ ප්‍රධාන පාර මෙතනින් මම යනවා මෙතන ගිහිල්ලා මං කිව්වේ මුට බයික් එක දෙනවට වඩා හොඳයි guys හරි අමාරුයි guys මෙතන යාට මං ගන්නම් එහෙනම් vlog එකත් එක දිගටම රැඳිලා ඉන්න තාම මුණත් හොදලා නැහැ vlog එකක් ගැව්වේ මේ පැත්ත මාර ලස්සනයි නේ එහෙනම් ඉස්සරහට සෙට් එමු guys ඉතින් ආයෙ වහිනවා වැයි දෙයෝ ටිපර් වෙලාද කොහෙද කොහොම හරි හොඳටම වහිනවා මේ ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඉතින් guys මේ මම මේ වීඩියෝ කරන්න මේ මාසේ වෙනවට දාන්නේ දෙසැම්බර්. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ වීඩියෝ 30ක් එක දිගට මැරතන් සීන් එකක් යන්නේ ඩේලි වීඩියෝ. හරිද? කොහොම හරි තව දෙයක් කියන්න මේ මම මේ වෙනකොට දාලා තිනවා බයික් එක වීඩියෝ. ඒ කියන්නේ වලත ආතල්ලක් ගත්තේ මචං. හරිද? ඒකට සමහරු බැනලා තිබ්බා කුණු හරපෙන් පාවා. මම ඊට පස්සේ උන්ගේ මේ ප්‍රොෆයිල් වලට ගිහලා බලනකොට අපේ මල්ලියටත් වඩා පොඩි එවුන් හරිද? මං යාළුවා මානසිකත්වය දන්න නිසා මේ බනින්නේ ගියේ නැහැ. ඉතින් තව සුපිරි සෙට් එකක් ඉන්නවා. චිල් එකේ මගේ ආතල් එක ගත්ත සෙට් එක ඉන්නවා. ඉතින් මට අර වගේ කට්ටිය ඕනේ නැහැ. මං වගේම පිස්සු වැඩ කරලා මාත් එක ආතල් එකේ ඉන්න සෙට් එක හිටියා නම් ඇති. හරිද? ඉතින් මේ වගේ පොඩ්ඩක් කතා කරලා චිල් එකේ ඉඳලා වීඩියෝ 30ක් අපි ගමු. ඒ කියන්නේ මගේ ප්ලෑන් එක තියෙන්නේ මචං මේ පොඩි ආතල් ටිකක් අරන් ඒ කියන්නේ ඩේලි බ්ලොග්ස් වගේ. හරිද? ඩේලි බ්ලොග්ස් වගේ සීන් එකක් යන්නේ. එතකොට දවස් 30ක් ඇතුළත මම කරන දේවල් දාන ගමන් වීඩියෝ එකේ සාමාන්‍ය විනාඩික වගේ පාර්ට් එකක් මම දාන්න බැලුවා YouTube සම්බන්ධ. ඒ කියන්නේ මගේ දන්නවා මම ගොඩක් අය ඒ කියන්නේ මට WhatsApp channel එකේ set වෙලා ඉන්න මගේ කොල්ල ගොඩක් අය. ඉතින් එයාලා message දාලා තියෙනවා කොහොමද channel එකක් හදන්නේ මෙහෙම ආනම් බණන් ගොඩක් අහලා තියෙනවා. හරිද? ඒක නිසා මම හිතුවා set එකත් එක්ක කතා කරලා වීඩියෝ එකේ විනාඩියක් වගේ පොඩි කොටසක් වීඩියෝ වයිරල් කරගන්න channel එක පොඩ්ඩක් grow කරගන්න උපදෙස් ටිකක් දෙන්න. ඉතින් ඒ වගේම WhatsApp channel එක set වෙන ඉස්සරහට අපි බලමු සුපර් ගේමක් ගන්න වීඩියෝ 30ක් කරලා ඉවරලා කොල්ල 100ක් එකතු වෙලා ඒ කියන්නේ WhatsApp channel එකේ කොල්ල 100ක් එකතු වෙලා group එකක් විතර අපි හදලා channel 100ක් එකපාර හදන්න තමයි බලන්නේ. කියන්නේ මම නෙවෙයි. ඒ කියන්නේ මාත් එක්ක එකතු වෙන කොල්ල 100කුයි මායි එකතු වෙලා අපි set එක channel 100ක් හදාන්න ඉස්සරහට සුපර් ගේමක් ගහමු. ඉතින් description එකේ තියෙනවා comment එකෙත් මම pin කරලා තියන්නම් link එක. ගිහලා ඉක්මනට set and 100ක් set කරන ගමන් අපි වැඩේ පටන් ගමු. මේ channel එකේම සුපිරි ආතල්ලක් ගමු. එනති අපි ඉස්සරහට බලමු vlog එකේ මොනවද වෙන්නේ කියලා. මම ඔයාලට කියලා දෙන්නම් අද ඒ කියන්නේ පළවෙනි වීඩියෝ එකේදී මම කියලා දෙන්නම් කොහොමද channel එක හදන්නේ. හරිද? YouTube එකේ ගියපුන් දෙනවා 20යි 23යි 24ට 25 කොහොමද මුදල් උපයන්න පුළුවන් නිවැරදි YouTube ගාව විනාඩි 20 තියේ
ටියුටෝරියල් හරිද ඒවා මම එකක්වත් කියන්නේ මේ බැලුවා කියන්නේ බැලුවා හරිද එච්චර දෙයක් කරන්න ඕනේ නැහැ මම කරපු විදිහ ගන්න. ඉතින් දැන් මම මොනිටයිසේෂන් ඇප්ලයි කරලා සාම පළවෙනි ආදායම අරගෙන නැහැ. උනාට මම පොඩ එකතු වෙනවා. හරිද? ඒකට ඩොලර්ස්. ඉතින් මම කියන්න කොහොමද කරේ කියලා ඊමේල් එකක් හදාගන්න, හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්න, ඒ දෙක ලියාගන්න කොලේක. ඊට පස්සේ YouTube එකට ගියා. ඒ ඊමේල් එකෙන් ලොග් වුණා. ලෝගෝ එක දැම්මා, ඩිස්ක්‍රිප්ෂන් එකක් දැම්මා. ඔයාගේ වීඩියෝ දාගෙන යන්න. එච්චරයි මම කරේ. खत्म बाय बाय टाटा गुड बाय गया ආයි වෙන settings මොකුත්වත් නැහැ. අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඕක තමයි ඉස්සෙල්ලාම ඔයාලා channel එකක්. තමයි guys ඔයාලා ඉතින් මම අද කිව්වා වගේ ඔයාලා email එකක් හදලා log වෙන හෙට මම කියලා දෙන්නම් channel එක එතනින් හරියට කොහොමද කරන්න කියලා. ඉතින් මේ විදිහට මම විනාඩි කවගේ පොඩි කොටසක් අරගෙන කියලා දෙන්න අවුලක් නැහැනේ. ඉතින් ඔයාලා set වෙමු. ඉතින් මම විතරක් වීඩියෝ දාලා කියක් හොයන්න ඕනේ. ඉතින් ඇත්තටම ගොත් වීඩියෝ දාලා සල්ලි හොයන්න පුළුවන්. ඒක නිසා මගේ කොල්ල set එකත් ඉතින් channel කරන්න කැමති set එක. ඒ කියන්නේ මම කිව්ව පළියට කරන්න ඕනේ නැහැ. බලෙන් කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා කැමති නම් සීන් එක කරලා බලන්න සුපිරි වැඩේ පටන් ගත්ත සුපිරි. ඉතින් ඔයාලා හැබැයි ඉතින් වීඩියෝ අද දාලා හෙට ඩොලර් 100 ගන්න බලන්න ඉන්න එපා. කවදා හරි ඉතින් හරියයි ගේමක් ගහමු. ආතල්ලේ ගයිස් කොහොමද රෑමේ වගේ තැනක යනකොට කනත්තක් ළඟින් යනකොට කොහොමද ඉතින් ආතල්ලේ ගයිස් ට්‍රැක් පැනලා ඉන්නේ ගයිස් අපි ඉක්කෙන් කනත්තක් ළඟ ඉන්නේ. අම්මා කඩේට යන්න තියෙන්නේ ගයිස් මේ කනත්තක් ළඟ. හරිද? අපි ඊතර පහු කරා අපි ඉස්සරහටම අම්මඩ තිරි දැන් මේ පොඩි හදිස්සියකට යනවා. ඉතින් බ්ලොග් එකට මම දාන්නේ මේ කනත්තම කියන්නේ. මේ තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ ඔන්න හරි තියෙන්නේ බේන්නේ ගයිස්. මේ වගේ ටයිම් එකක තනින් යනකොට කොහොමද ට්‍රැක් පයින්නවා ගයිස්. 12ට විතර පට්ට හදල් පයින් යන්න සිදු වුණා. බයික් එක ගිහින් දෙන්න උනා. අපේ මාමගේ බයික් එක කැඩිලා ඊට පස්සේ බයික් ගිහින් දෙන්න උනා. පියන් ඉස්සරහට අපේ පාරක් මේ මූණ පුරා චර මාස් ගාලා ඇදුනොත් එහෙම කැරගෙනවා කියන්නේ මම එකපාරක් ගිහිල්ලා මම එකපාරක් ඕකට ගිහිල්ලා මාර රැක පයින්නවා බං දැස්ස ගමන විනාඩි 2-3ක් යනකම් කැරගෙනවා හරිද ඕක කරගන්න යන්න ඕනේ නෑනේ ගයිස් බම්පර් වෙන්න තියෙන්නේ වෙනවාද පොඩ්ඩක් බම්පර් වෙන ආසයි වගේ බං ආසයි වගේ බම්පර් වෙන්න යන්න බම්ප් වෙන්න ගයිස් මැජික් පෙන්නනවලු අපි ඒක පෙන්නොත් එම් බලමු මේදි සෙට්ටලා මං කියන එක ඇනක් දන්නේ නැහැ මට හයියෙන් කතා කරන්න බෑ අපි ඉස්සරහට යන් හොඳ හොඳ තිබ්බොත් පෙන්නන්න